බොන්ජිය තුතු බැං මොකද වෙන්නේ අදත් ඔන්න ඉතින් එලිට බැස්සා ඔබ යන්න බලාගෙන පුරුදු විදියටම ට්‍රිප් එකක් හම්බ වුණා සෝනියාව පික් කරන්න තියෙන්නේ මීටර් 700ක් විතර ඉස්සරහින් අරගෙන යන්න ඕන මම හිතන්නේ කිලෝමීටර් 7ක් විතර. මොකද ටෝටල් ඩිස්ටන්ස් එක වෙන්නනවා 780ක්. විනාඩි 20ක් යන්න තියෙනවලු. මට හම්බ වෙනවා හියයිස් 15.8ක්. යමු බලන්න යව ගන්න. දැන් මම මේ ඉන්නේ මොනවද කියන්නේ ටර්මිනල් එක. ටර්මිනල් එක කියන්නේ මෙහි බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් දෙකක් තියෙනවනේ. ඒකෙන් අර මෙට්‍රෝ බස් ස්ටෑන්ඩ් එක ගාව තමයි මම ඉන්නේ. යා ගන්න තියෙන්නේ කේක් කඩේකින්. සෝනියාව ගන්න තියෙන්නේ කේක් කඩේකින්. කාසදි බෝලෝ කියන්නේ කාස කියන්නේ හවුස් ගෙදර කියන එක, බෝලෝ කියන්නේ කේක්. එතකොට කේක් ගෙදරින් තමයි ආව ගන්න තියෙන්නේ. කඩේ නම මම මේ කියන්නේ කේක් ගෙදර කියලා සිංහලෙන් කිව්වොත්, මේ භාෂාවෙන් කිව්වොත් කාසදි බෝලෝ. යම් බලන්න අද ලොකුවට බිසි පාටක් පේන්නත් නෑ. හැබැයි මෙහෙට මේ ටිකම වහිනකොට සාමාන්‍යයෙන් ට්‍රිප් හොඳට තියෙනවා සහ සර්ච් ඇඩ් කරලා ටිකක් වැඩිපුර හම්බ වෙනවා. ඒ වුණාට අද ලොකු වාසියක් පෙන්නුම් කරන්නේ නැහැ. බලමු තව ටිකකින්වත් වාසි වේද කියලා. දැන් වෙලාව හරියටම බැලුවොත් 12යි මේක. ඔව්. ආරේ වල 12යි කියන්නේ ඉතින් දැන් කට්ටිය ලන්ච් එකට එළියට බහින වෙලාව. බලමු යාව ඩ්‍රොප් කළා. එතනින් ඉඳන් කොහොමද වෙන්නේ කියලා ටිකක් දුර යන්න ඕන. හැබැයි නේ මෙයාව ඩ්‍රොප් කරන්න. මෙතනින් නම් එක්කෙනෙක් කතා වෙනවා මේවද? Bom dia. Boa tarde. Sônia, né? Boa tarde. Boa tarde. É Sônia, né? Isso. Ah, tá. Ele mostrou lá. Portão branco depois desse carro. Tá bom. É aqui? É direita, eu falei esquerda, não tem problema não. Mas pode ser mesmo. Certinho? Obrigada, viu? Muito obrigada. Nada. Okay. එයාව ඩ්‍රොප් කරනවත් එක්කම අපිට හම්බුණා අද්‍රියානා පික් කරන්න යන්න ඕන කිලෝමීටර් 2.1ක්. එයාව අරගෙන අපි යනවා ආයේ සිටි සෙන්ටර් එක පැත්තට. දැන් ඉන්නේ ටිකක් මරින්ගවල නෝත් සයිඩ් එකේ එජ් එකේ වගේ දැන් ඉන්නේ. දැන් ආයෙත් මෙයාව අරගෙන සිටි සෙන්ටර් එක පැත්තට යනවා. ඒක හොඳයි. ගොඩක් වෙලාවට දැන් ලන්ච් අවර් එක නිසා සිටි එක පැත්ත පොඩ්ඩක් බිසි ඇති. නිසා මෙයාවත් අරගෙන මේකට යන එක හොඳයි. බලමු මෙයාගෙන් මට මතක විදියට කීයක් හම්බ වෙනවද මට? 20.22ක් හම්බ වෙනවා. කිලෝමීටර් 11ක් ටෝටල් ඩිස්ටන්ස් එක. කියන්නේ දැන් මෙතන එයා ගන්න යන දෙක ගියන් පස්සේ තව 9ක් යන්න ඕන. එයාවත් අරගෙන මම
ඕකේ යමු ඉතින් ගන්න අපි ආව එහෙනම් මේ මට දකුණු අත පැත්තෙන් යන්නේ පොළොව යටින් යන්නේ පාරක් පේනවත් දන්නේ නැහැ කැම් එකට දකුණු අත පැත්තෙන් මේ යන්නේ ඕක තමයි මෙහෙ තියෙන ඉතින් එකම හයිවේ ඕකේ විතරයි ඉතින් අපිට 100ට යන්න පුළුවන් අනිත් හැම පාරකම මැක්සිමම් 80 තමයි ආර ඉස්සරහින් පේනවනේ ඉතින් හයිවේ හයිවේ එකේ නම නම් මට හරියට මතක නැහැ මොකක්ද කියලා බට් ඕකේ තමයි යන්න තියෙන්නේ දුර දුර යන ගම ඔක්කොම මේ අනික ඔය ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් වැඩ වෙන්නේ අන්න අර වගේ ට්‍රක් වල තමයි ඔය ඉස්සරහ තව ට්‍රක් එක ට්‍රේන් වලින් කෙරෙන්නේම නැති තරම් ට්‍රක්ම තමයි යූස් කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් වලට කියන්නේ බඩවල් දින වැඩ වලට හැමදේම ට්‍රේන් යූස් වෙන්නේ ගොඩක් වෙලාවට ඔය මේ ඔයිල් පෙට්‍රල් ඩීසල් ඒවා මේවා වලට තමයි පැසෙන්ජර් වලට නම් කොහොමත් ට්‍රේන් යූස් වෙන්නේ නැහැ මම කියන්නේ මේ පැත්තේ පැසෙන්ජර් වලට ට්‍රේන් යූස් වෙනවා මම හිතන්නේ São Paulo, Rio de Janeiro ඔය පැති වල යූස් කරනවා මේ පැති වල නම් සුරිම තමයි ඇත්තම නෑ ස්ටේට් දෙකක් අතර ඉතින් යනවා නම් දුර ඩිස්ටන්ස් එකක දුර ට්‍රැවල් එකක් ටුවර් එකක් යනවා නම් අනිවාර්යයෙන් අර බස් එක තමයි යන්න ඕන අර මෙට්‍රෝ බස් නෙවෙයි තව තියෙන ඔය බස් කෝච් කියලා කියන්නේ අන්නේ බස් එක තමයි යන්න අලුත් සබබ්යක් වගේ මොකද තියෙන ගෙවල් ඔක්කොම නිකන් අලුත් ගෙවල් තියෙනවා අඩ්‍රියානා කොයි හරි දින්නේ මේ පාරනේ අඩ්‍රියානා තාපොට්ටක් ඉස්සරහා ළමයි දෙන්නෙක් එක්ක Boa tarde, sim. Olha o peixe do seu pé, né? Só um pouquinho, tá, moça? Tá bom. Só pra mim organizar essas malas. Fechou a moça? Fechou. Lá pra você. Pode parar aqui se quiser, ó. Ah, tá bom. Melhor pra estacionar, né? Eu preciso ser seguro pra tirar. Moço, só espera um pouquinho pra tirar essas bolsas. Só um pouco. Obrigada. Nada. හරි ඒගොල්ලොම ඩ්‍රොප් කරා මෙතන තියෙනවා ප්‍රයිවට් ස්කූල් එක නංගි ප්‍රයිවට් ස්කූල් එකක් ඒකට තමයි ඒගොල්ලෝ යන්නේ දැන් අපි යන් ඒ ට්‍රිප් එක අතර හම්බුණා තව එක්කෙනෙක් හෙනන්ව පික් කරා මේ මොකද මේ පාර මැද නවත්තගෙන කවුරු හරි එළියෙන් ගම් බලන් ඉන්නවා හෙනන්ව ගන්න යන් අපි හෙනන් ඉන්නේ කිලෝමීටරයක් ඉස්සරහින්
අපි නේද කිලෝමීටර් තව 5ක් යන්න ඕනේ යාව ඩ්‍රොප් කරන්න අපිට හම්බ වෙනවා 13.719ක් චූටි සර්ජ් එකක් යනවා මේ වෙලාවේ ලොකු ගණන් වල නෙමෙයි පොඩි පොඩි EIS 2 3 වගේ ඇඩ් වෙලා යනවා විශේෂ දෙයක් කියන්නම තිබුණා අද මෙහි වැලන්ටයින් ඩේ එක සාමාන්‍යයෙන් ලෝකෙම වැලන්ටයින් ඩේ එක සමරන්නේ පෙබරවාරි 14 නඩ බ්‍රසීල් වල අද නවත්ත ෂිට් මෙතන පාර වහලා ෆෙයිර එකක් පොළ නිසා පාර වහලා ඒක අමතක වුණා මට කමන්නේ ආයෙ වටයක් ගිහින් මොනවද කියන්නේ ගියේ ඔව් මේ මාසෙ ජූනි 12 තමයි මේ බ්‍රසීල් වල වැලන්ටයින් ඩේ එක තියෙන්නේ ඒකත් මාත් මේගොල්ලෝ ඒක කියන්නේ Dia dos Namorados නමරාද කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කියන එක Dia dos Namorados Dia කියන්නේ දවස කියන එක Dia dos Namorados වැලන්ටයින් ඩේ පෙබරවාරි 14 මේගොල්ලෝ මුකුත් කරන්නේ කියන්නේ කොහොමද සීන් එකක් නැහැ මේ කියන්නේ බලපැටියා වැලන්ටයින් ඩේ කියලා විශේෂයක් නැහැ හැබැයි අද නම් රෙස්ටුරන්ට් වල අර මේ සේල්ද වැලන්ටයින් ඩේ ස්පෙෂල් කියලා වැලන්ටයින් කියන්නේ Dia dos Namorados ඩේ ස්පෙෂල් කීක විකාර තියෙනවද හෙනන් ඉන්නේ මේ ළඟ එතන ඉස්කෝලේ ළමයිද නැත්තම් හිතන්නේ ඉස්කෝලේ ළමෙක් වෙන්න ඕන කො මෙයා Tchau, até mais. Bom dia. Oi, bom dia. Bom dia. Bom dia. Diz também, aí ele tem a saveira, né, que ele usa mais pro dia a dia, assim, pra surrar mesmo. Você tem que fazer a angulação fazer ali, a quina. Nossa. Amigão, obrigado, hein? Nada. Muito obrigado. Tenha um bom dia. Também. Até mais. Tchau, tchau. හිතන්නේ ඒ දෙන්න සයින්ටිස්ලා දෙන්නෙක් වෙන්න ඕන මොකද මේක ඇවිල්ලා මේ ලැබ් එකක්ද ඒ වගේ මේ ඉනෝවේෂන්ස් කරන ප්ලේස් එකක් යුනිවර්සිටි එකකුත් තමයි ගොඩක් ඉනෝවේෂන්ස් වලට යූස් කරන තැන මං හිතන්නේ දෙන්න සයින්ටිස්ලා දෙන්නෙක් වෙන්න ඕන එනක මං කතා කර ආවේ අයිස්ක්‍රීම් වල මට ලොකුවට මේක පුළුල් පහන් හිටියේ නෑ අයිස්ක්‍රීම් වල මොනවා හරි හොයාගන්න කතන්දරයක් තමයි කියාවේ දෙන්නත් එක්ක ඒ ඇස්සේ හොඳ ට්‍රිප් එකක් සෙට් වුණා ලුයිස් හොඳ සර්ච් එකක් එක ට්‍රිප් එක සෙට් වුණේ බලමු පොඩ්ඩක් කොහොමද කියලා දැන් එයාව ගන්න යන්න ඕන මම කිලෝමීටර් 200ක් ගිහිල්ලා ඩ්‍රොප් කරන්න තව කිලෝමීටර් 5ක් විතර යන්න ඕන 5මාරක් විතර කොටම මට 22ක් ඇඩ් වෙලා තියෙනවා සර්ච් එකත් එක්ක එහෙම බැලුවම නිකන් ඒ ට්‍රිප් එකේ මට කිලෝමීටරයට 3.19ක් විතර වැටිලා තියෙනවා මේක සෑහෙන හොඳ ගාන කියන්නේ කිලෝමීටරයට ත්‍රිබල් වගේ සෙට් කරලා සෑහෙන හොඳ ගාන ලුයිස් ඉන්නේ මේ ළඟපාත මෙයා නේද ලුයිස් Oi, boa tarde.
direita. Ah, tá. Você chega. É bem É aqui, aqui. ó. Ah, pera aí. É bem nessa escadinha. Deixa eu descer aqui, que estacionamento. Valeu, obrigado, hein? Nada. Alright. එහෙනම් අපි අදට වැඩි ඉවර කරන්න හදන්නේ දැන් 1:17යි. කමන්නේ ගෙදර ඇද්ද 1:00 වෙයි. බලමු අපි කීයක් හොලද කියලා. 78ක් හොලා තියෙනවා. කිලෝමීටර් 41ක් දුවලා තියෙනවා. එච්චරම සතුටුදායක ගානක්ද? ඔව්නේ. 41ට 78ක් කියන්නේ almost කිලෝමීටරයට 62කට ආසන්න වෙන්න රේට් එකක් වැටලා තියෙනවා. ෂේප් එක කියන්නේ. අද සිටුේෂන් එකත් එක්ක පාරේ ලොකුවට බිසිත් තිබ්බේ නැහැ නේද? දැනුත් බලමු අපි. ලොකුවටම සෙට් වෙලා නැහැ. 78ක් නෙවෙයි. 86ක්. 86ක් වල තියෙනවා 87ක් වල තියෙනවා කිලෝමීටර් 41කට. ඒ කියන්නේ හොඳයි. සෑහෙන. හිතුවට සෑහෙන හොඳයි. මොකද සිටුේෂන් එකත් එක්ක පාර ලොකුවට බිසි නැහැ. වාසි. ඕකේ එහෙනම් අපි යනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. චව් චව්.